ඉතින් ආයිබෝන් හැමෝටම චුට්ටක් වෙනස් වීඩියෝ එකක් කරන්න යන්නේ මේ හොඳ පොඩි යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ පේනවද දන්නේ නැහැ. එයා තමයි මාව මේ එකයි යන්නේ මේ චූටි මල් වැස්සකුත් යනවා. අපි මේ චූටි කැලෑවක් වගේ තියෙන තැනකට තමයි ඇතුල් වෙන්න හදන්නේ. මෙයා මේ පැත්ත ගැන මේ හොඳට දන්නේ එක්කෙනෙක්. මේ මාව එකයි යනවා මේ මම කාලා නැති පළතුරු වර්ග සහ අපින්තරම දකින්න නැති එක එක ගස් වර්ග කිහිපයක් පෙන්වන්නද. මෙයා මේ හරිම දක්ෂයෙක් පොතේ පතේ වැඩවලට වගේම මේ සෑහෙන හොඳට මේ ගස් කොළන් සම්බන්ධව ඒ වගේ තියෙන ගුණ අගුණ සම්බන්ධව ඒවා තීන තැන් සම්බන්ධව බොහොම හොඳින් දන්නවා. මේ අරට පේනවා ඇති යාව. එයාත් එක්ක යන ගමන් තමයි ඉන්නේ. මෙයාට මේ චූටි කියලා තමයි හැමෝම කතා කරන්නේ. මෙයා එකයි යනවා මේ මාව මුලින්ම මේ කැලෑ ඇතුලේ තියෙන සියමල ගස් වගේ එකටයි මේ මට රහ කෑමක් හදලා දෙන්නම් කිව්වා ඒකෙන්. කාලා නැති. බලමු මේක කොහොමද හදන්නේ කියන එකයි මේ සව විශේෂ. මෙයා මේ කියපු පළතුරු වර්ග ටිකක් තියෙනවා. ඒ ටිකත් අරගෙන මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම හදනවා සහ මේ ගොඩක් ලස්සන තැන් ටිකක් තියෙයි සමහර විට පෙන්න ගන්න. බලමු මේ ඉස්සරහ චූටි වනාන්තර ගතියක් තියෙනවා මේ වීඩියෝ එක. යවන්න එපා බලන්න. ගොඩක් වෙලාවට ඔයාලට දකින්න නැති මෑත කාලේ වලට වඳ වෙලා තියෙන ගොඩක් දේවල් දකින්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. බලමු මේ චූටිත් එක්ක ගිහිල්ලා කරන සහ දකින්න අත්විඳින අත්දැකීම් ටික මොනවද කියලා. මේ බලන්න මෙතන මේ සම්පූර්ණ වනාන්තර භූමියක් මේ පිටිපස්ස පේනවද දන්නේ නැහැ. පේන මායි මේ කිසිම තැනක මිනිස් ජනාවාසයක් හෝ කවුරුත්ම නැහැ. හරිම ලස්සනයි හෙන සිසිලසයි මේ එක එක සත්තු කෑ ගහන හඬවල් හොඳින් ඇහෙනවා. මේ මෙතන මේ ඇතුලේ තියෙනවා කිව්වා මේ එරමිනියා ගස් වගේකුයි තව මේ පළතුරු වගේක්. ඒක මේ හොයන්න යන ගමන් ඉන්න මම පෙන්නන්නම් මේ කැලෑ ඇතුළට. හරිම අපහසුයි යන්න. මට මේ පෙන්න ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙතනින් සිංගල තමයි යන්න තියෙන්නේ. මේ ලොකු හුඹස් එහෙම හැදිලා තින්නේ වටේටම පේනවද? සම්පූර්ණ රැයට කුරුල්ලෝ එහෙම එක එක වර්ගයේ කුරුල්ලෝ මේ විශාල හරිම උස ගස් තියෙන්නේ. සාමාන්‍ය අහස පවා පේන්නේ හරි පොඩි ප්‍රමාණයක්. වැස්සත් මේ වතුර බින්දු වැටෙන්නේ බොහොම චුට්ටයි. සම්පූර්ණ වියන වගේ උඩින් හැදිලා තියෙන්නේ. මේක ඇතුළට අපි යන්න හදන්නේ. අර පේනවා. අතනින් ඇතුළට යන්න පුළුවන් පොඩි පාරක් තියෙනවා. පාරක් කියන්නේ අර ඉඩ ප්‍රමාණයක් හැදිලා තියෙනවා. මම හිතන්නේ සත්තු එහෙම ගිහිල්ලා කළා දන්නෙත් නැහැ. මෙතනින් ඇතුළට ගියාම මේ එරමිනියා ගස් සහ තව විශේෂ ශාක වර්ගයක් තියෙනවා. ශාක කීපයක් තියෙනවා කොයි මම හිතන්නේ පුංචි පුතා නම දන්නෙත් නැහැ. මෙයා ඉන්නවා. එයා තමයි පාරවල් පෙන්නගෙන මාව එක්කන් යන්නේ. මේ හරිම ලස්සනයි. ඉතින් බලමු මේක තව ඉතුරු ටිකත් කොහොමද කියලා. අපි දැන් එනං ඇතුළට යනවා. මෙන්න බලන්න මේ තියෙන්නේ මේ ඇඹුල් දොඩම්. පැණි දොඩම් නෙමෙයි ඇඹුල් දොඩම්. බොහොම සරුවට හැදිලා තිනවා. මේ ගස්වල කවුරුත් පළ නෙලා ගන්නෑ. මේ බලන්න හැමතැනම හැදිලා තියෙන විදිය. කැලෑවල් ඇතුලේ වගේ තියෙන්නේ චූටි මේ ඉතාලම හොඳ සරුවට හැදිලා කිසිම පොහොරක් වසක් විසක් නැතුව හැදිච්ච ඒවා දැන් මේකනොත් අපි කීපයක් කඩා ගන්න හදන්නේ. බලමු තව වර්ග ගොඩක් තියෙනවා. ඒ ටිකත් මේ විදිහටම පෙන්නගෙන යන්න. මේ බලන්න මේ ස්වභාවිකව හැදිලා තියෙන peer. දැන් තියෙන අර හයිබ්‍රිඩ් කරපු මේ කිලෝ peer වගේ නෙමෙයි අපේ රටේ ඉස්සර තිබුණු ස්වභාවිකව හැදිච්ච peer වර්ග මේ අතින් කඩන්න පුළුවන් ප්‍රමාණයට තමයි තියෙන්නේ. හැමදේම හැදිලා කුඩා ගෙඩි. ඉතින් මේ ලස්සන දෙයක් මම පෙන්නන්නම්. මේ අර කූඩු හදලා තියෙන සත්තු මේ peer ගෙඩිය වට කරලා. හරිම ස්වභාව සෞන්දර්යාත්මක භාවයක් තියෙනවා. කිසිම මිනිස්සෙගේ කටහඬක් ඇහෙන්නේ නැති මායි මේ හරිම ලස්සන ස්වභාවිකත්වයක් තියෙන තැන්. ඉතින් මේ තැන්වල කොච්චර ඔයාලට ඇහෙනවද මේ කුරුල්ලන්ගේ සද්ද එහෙම මේ වීඩියෝ එකේ. ඉතින් මේ කොච්චර වටිනා රටක්ද කියන එක පේනවා මේ දේවල් දකිද්දි. මේක නම් මේ ටිකක් උසර තියෙන ගහ. හැබැයි ඒ ගහේ හැටි ඔයාලා බලන්නකො මේ වැඩිපුර අද වෙනකොට දකින්න නැති බෙලි. අපේ දරුවෝ ගොඩක් අයට කණ්ඩ කරන්නත් කැමති නැති. හැබැයි ගුණදායක බවින් ඊටාම ඉහළ බෙලි. ඊටාම සරුවට මේ බෙලි ගෙඩි හැදලා තිනවා. මෙතන මේ වැටිලක් තිනවා කීපයක්. මම මේ පළතුරු හැම වර්ගෙම දැන් අහුල ගන්න ගමන් ඉන්නේ මේ අපේ පුංචි පුතත් එක්ක එකතු වෙලා. ඉතින් මේ දියුල් ගහයි බෙලි ගහයි දෙක එකටම තියෙන්නේ. දෙකම ඊටාම ශාස්ත්‍රීයව හැදලා තිනවා. ඊටාම ලොකු ගෙඩි. මේ එකම පළතුරකවත් කිසිම සතෙක්ගේ කෘමි සතෙක්ගේ හානියක් වෙලා නැහැ. අන්න ඒක තමයි විශේෂය. මම තාමත් කියන්නේ ඇයි අපි මේ ව්‍යසවිස භාවිතා කරන්න කියන එක. මේ කැලෑබද ප්‍රදේශවල හැදෙන දේවල් කිසිම සත්ව හානියක් නැතුව තියෙනවා. කුරුල්ලෝ ඇවිල්ලා ආහාරයට ගන්නවා. නමුත් කිසිම ගෙඩියකට යාලා හානි කරලා ගිහිලා නැහැ හොඳ ගෙඩියකට. පේනවා නැති ඊටාමත් සාරවත් බෙලි ගෙඩි. මෙන්න බලන්න අපි හැමෝම හදලා කන්න කැමති අච්චාරු හදන්න කැමති දියුල් මේ හැදිලා තියෙන්නේ. අතේ මායිමට තියෙන්නේ කඩන්න පුළුවන් අපිට උඩ පැනලා මේ ඊටම ශාස්ත්‍රීයව හැදිච්ච ගස්. මෙතන පොඩ්ඩක් ඇවිදින්න කන අමාරුයි. මේ ඔයාලට පේනවා ඇති මේ ගහේ උඩ සෑහෙන දියුල් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. ඔය ගහ පිරලා තියෙන මේ අර අපි ලයිට් දානවා වගේ වෙසක් එකට සෑහෙන විශාල ප්‍රමාණයක් ගෙඩි තියෙනවා. මෙතන එහා පැත්තේ මේ බෙලිගස් වගේකුත් තියෙනවා. ඔයාලට පේනද මේවට කුරුල්ලෝ එහෙම වහලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි මේ ගෙවත්වල වල දකින්න නැහැ මේ තත්ත්වය දැන් අද වෙනකොට. ඒල මේ සත්තු ඇවිල්ලා තිනවා මේ ගස්වල ගෙඩි කන්න. හරිම ස්වභාවික භාවයක් තමයි තියෙන්නේ. හරිම සිසිලසයි. පොඩ්ඩක්වත් අවුව දැනෙන්නේ නැහැ.
මේ තනිකර වියන වගේ හැදලා තියෙන ගස් කොළ. මේ බලන්න චූටි දිගුල් ගෙඩි තාම එන ගමන් තියෙන්නේ. මේ මෙන්න තවත් වර්ගයක් හම්බුණා මේ සෑහෙන කාලයකින් දකින්න ලැබෙන දෙයක් මේ වැලි අනෝදා. කටු අනෝදා වගේම වැලි අනෝදා ඊටමත් ගුණයි නේද? මේක අර පැරණ කියමනක් තියෙනවා මේ ගෙඩියක් අතර ගද්දි මේ පෙනහැල්ල hina වෙනවා කියලා. ඒ කියන්නේ එච්චරට ගුණදායි. පේනව නේද? මම අර ඔයාලට කලින් කිව්වා වගේම හොඳ කොළ පාටින් කිසිම වසක් විසක් නැතුව හරි ලස්සනට මැදිච්ච ගෙඩි. හරි පුදුම හිතෙනවා මේවා දැක්කහම මේ වෙල්ද පොලේ අප මිලදී ගන්නවට වඩා කොච්චර නැවුම් ගතියක් මේ ස්වභාවික හැදෙන ඒවල් වල තියෙනවද කියලා ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකෙන් මේ. තව ගෙඩි ගොඩක් තියෙනවා තාම පැහිලා නැහැ. එකක් දෙකක් වගේ තියෙනවා පැහිච්චා. මම ඒ ටික කඩා ගන්නවා දැන්. මේ බලන්න මේ මම පෙන්නන්න දන්නේ හරිම විශේෂ දෙයක් මේ. ඔයාලා ගොඩක් දෙනෙක් දැකලා ඇති දැකලා නැති අයත් ඇති මේ බලන්නකො. මේ තමයි මේ හරිම සුවඳයි. අර දූරියන් ගෙඩි වලට වැඩිය සුවඳයි මේ සීනි කැකිරි කියන වර්ගය. මේක අපේ රටේ ගොඩක් අය දන්නවා සමහර අය දන්නේ නැහැ. මම හිතන්නේ මේ තිස්ස මහරාමී ඇඹිලි පිටි වගේ පැතිවල හැදෙනවා. සහ යාපනයේ වවුනියා වගේ ප්‍රදේශවල හැදෙනවා. මේක මේ කැකිරි කිව්වට පළතුරක්. කැකිරි කියන එක මේ කුකුමිස් කියන බොටනිකල් ෆැමිලි එකට උද්භිත කුලයට අයිති වෙන්නේ. මේ මං හිතන්නේ ඒකේ මේ කුකුමිස් සැවිටස් කියන වර්ගය. මොකද අපි අර උයලා කන හේන් කැකිරි කියන එක කුකුමිස් මෙලෝ කියන ප්‍රභේදය. මේකේ පළතුරු ප්‍රභේද විශේෂය. මේ ගෙඩිය මේ ඉදුණාට පස්සේ මේ ඉදලා තැලිලා තියෙන වලට පේන්න ඇති. මේ ගෙඩිය මේ තව පොඩ්ඩක් වෙලා යනකොට මේක දෙකට පැලෙනවා. ගෙඩිය දෙබෑ වෙනවා. එතකොට පුදුමාකාර සුවඳක් තියෙන මේ දැනුත් සෑහෙන සුවඳයි මේක මේ දැක්කහම නිකන් කන්න හිතෙනවා. එච්චර සුවඳයි. මේක මේ සමහරු පැණි දාලත් කනවා. එහෙම නැත්නම් සීනි දාලා ජූස් එකක් වගේ හදනවා. මේකේ රහ සම්පූර්ණයෙන්ම අපි අලිගැට peer බොන්නේ. අන්න ඒ වගේ. විශේෂයෙන්ම මේ කිසිම වසවිසක් නැති නිසා මේක heart attack වලට ඒ වගේම මූත්‍රා ගල් තියෙන කට්ටියට රෝග ගණනාවකට මම හිතන්නේ රෝග වර්ග 16කට විතර ගුණදායි පළතුරක් මේක. අපේ රටේ දකින්න නැහැ දැන් ගොඩක් වෙලාවට මේ වඳ වෙලා ගිහිල්ලා. හැබැයි ඔයාලා යාපනයේ එහෙම යනවා නම් මේ පොල් කොළවල ඔතලා තියෙන මම හිතන්නේ චූටි ගේන්නකෝ තව ගෙඩියක් එයා කඩාගෙන යනවා අර පුතා. මෙහෙන්නකෝ. මෙන්න බලන්න. මේ එයා තමයි මේ ඔක්කොම ටික හොයාගෙන ඉන්නේ මෙන්න ඉන්නවා යන්ඩියා. මේ තව අර අස්සකින් ගිහලා මම කඩන් ආ වැල් වල හැදෙන්නේ. ඊටම සාරවත්. පේන ඇති මේකේ පාටවල වල ලස්සන. කහ සහ ලා කොළ කියන වර්ණ දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ තෙල් බෙහෙත් ගහලා හදන මේ එළවලු පළතුරු වලට වැඩිය ඔයාලට වෙන බාහනක මේ රත්තරන් පාටකට හුරු පාටක් තියෙන්නේ. කොච්චර ගුණදායීයක්ද මේ පළතුරක් අපේ රටේ මේ කන දේවල් අපි සාමාන්‍යයෙන් ඔය පිට රටින් ගෙනල්ලා කන ඇපල් දොඩම් වලට වැඩිය බලන්නකො මේ වගේ මේ වර්ණය මේ මට මේ වීඩියෝ එක වලට පෙන්වන්න දෙයක් නැහැ. එච්චර සුවඳයි මේ වීඩියෝ එක අතරෙත් මට මේ ඉබල බලන්න හිතෙනවා. එච්චරට සුවඳයි මේක. ගෙඩි දෙකක්ම හොයාගත්තා. මේ දෙකනුත් දැන් මේ ජූස් එකකුත් හදන්න ඕනේ. ඊටතරිය දැන් මේ සියඹලා කඩන්න යන්න ඕනේ. මෙයා මේ සියඹල වලින් අච්චාරුවක් හදලා දෙන්නම් කියලා කිව්වා මේ වෙනස් විදියකට. ඉතින් මේ එක ගෙඩියක් ජූස් එකක් හදන්න තියාගෙන මේ එකක් කකා යනවා. මොකද එච්චර ලාවක් ඉවසන් ඉන්න බෑ මේ එච්චරටම සුවඳයි. හරි එහෙනම් ඊටු ටිකක් බලලා ඉමු. මෙන්න බලන්න මේ මට හම්බුණා ලොකු පතොක් ගස් වගේක්. මෙතන මේ ඔම සරුවට පතොක් ගස් වගේක් හැදිලා තියෙනවා පේනවද? මේ පතොක් ගස් දැකලා තිබ්බට ගොඩක් අය දැකලා නැහැ මේ පතොක් මල්. පේනවද? මෙන්න මම zoom කරලා පෙන්නන්නම් මේක. මෙන්න පතොක් මල්. මේව හරිම දුර්ලභ දකින්න ලැබෙන අවස්ථාවක් එහෙනම් මේ වීඩියෝ එකෙන් බලා ගන්න. මේ පේනවනේ. ඊටමත් විශාල හැදිච්ච පතොක් මල්. ඕනම මේ රස්නියකට ඔරොත්තු දෙන්න පුළුවන් හැදිච්ච ගස්. පේන ඇති මේ ඇතුළට වෙන තව විශාල පතොක් පඳුරු ප්‍රමාණයක් තියෙනවා මෙතන. මේ හැම එකම මල් පිපිගෙන එන්නේ. මේ පතොක් මේ උඩම කෙළවරේ පතොක් මල් හැදිලා තියෙනවා. මේ සාමාන්‍ය මෙහෙම මම පෙන්නුවට අඩි 12 අඩි 14ක් විතර උසයි ඔය උඩම පතොක් මල තියෙන තැන. මේ වලට පේනවා ඇති. මේ පහළමත් තියෙනවා. පේනවනේ දැන් මමත් ඒක දැක්කේ. මේ පහළමත් පිපිලා තියෙනවා. ඔන්න අපි මේ ඉඩ පාදගෙන ආවා මේ එරමිනියා ගස් තියෙන තැනකට. මේ පුදුමාකාර සුවඳක් එන්නේ මේ එරමිනියා ගෙඩි ඉදිරියට තියෙන්නේ මෙතන. මේ හරිම සුවඳයි. සාමාන්‍යයෙන් අපි මේ පළතුරු කඩේකට ගියාම දැනෙන සුවඳට වැඩිය හරිම මේ ස්වභාවික නැවුම් සුවඳක්. හරිම වෙනස්. ඒ කියන්නේ මේ ඒක කියන්න තේරෙන්නේ නැහැ වීඩියෝ එකකින්වත්. මේ අතට අත්විඳින්න හරි අපහසු සහ වටිනා අත්දැකීමක් මේක. මේ හොඳට ඉදිච්ච එරමිනියා ගෙඩි මේ හරිය තියෙනවා මේ. දැන් කඩන්න හදන්නේ කටුත් තියෙනවා. හැබැයි කොහොම හරි කඩා ගන්න ඕනේ මේ. එකක් දෙයක් නම් කාලා බැලුවා හරිම රහයි. අපි මේ පිටරටින් ගෙන මිදි වලට වැඩිය කොච්චර මේ ගුණදායි පළතුරු අපේ රටේ තියෙනවද කියලා ඒ වෙනුවට ආදේශක වෙනුවට ගන්න පුළුවන් දේවල් තියෙනවද කියන එක තමයි මේ හිතන්නේ මේවා දැක්කාම. එහෙනම් මේ එර්මිනියා ගෙඩි ටික කඩාගෙන එන්න. මෙන්න තියෙනවා මේ කැටකලා කියන පළතුර. පේනව නේද? චූටි ගෙඩි තියෙනවා වලට පේනවා ඇති. මෙන්න මේ ලොකු ගස් කීපයක් තියෙනවා. මෙතන මේ කැටකලා කියන ගස් තියෙන හරිය. දැන් මේ කැටකලා ගෙඩි කීපයකුත් අපි කඩන්න හදන්නේ පේනවා ඇති මේ ඊටම චූටි ගස් ගෙඩි තියෙන්නේ.
ඔන්න අපි දැන් මේ ඔයාලට පේනත් පිටිපස්සෙන් මම පෙන්නන්නම් මේ මහා විශාල සියඹල ගස් ගොඩාක් තියෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ. බිම වැටිලා තියෙනවා සුවඳයි මේ හරිය මාර විදියට. බලන්නකො මේ දැන් අර සීනිකේ කිරිවල ආව සුවඳ නෙමෙයි මේ සියඹලවල. මේ බිම වැටිලා තියෙනවා සෑහෙන ඉදිච්ච ඒවා. මේ ගස් උඩ ඔයාලට පේන්නේ ඒක චූටියට පේන හින්දා. සම්පූර්ණ වියනක් වගේ තියෙන. ඒකට ඉරේලිය කොච්චර තදර තිබුණත් පහලට වැටෙන්නේ නැති තරමටම මේ ගස් කොළන් වල හෙවන සිසලස තියෙනවා. මේ පේනන්නේ මේ වැටලා තියෙන ඉදුණු සියඹල. හරිම සුවඳයි. නියම ඇඹුල් කියලා ගලින් දෙපා වුණා මේ මට මේ අච්චාරු හදන කන්නන් ඉන්න බෑ මේ එච්චර ආසිනවා දැක්කහම කන්න මේ ගහේ තියෙන අමුයව ටිකක් කඩා ගන්න ඕනේ ඊට දෙදී මේ බිම තියෙන ඉදිච්ච ඒවා තමයි අහුල ගන්න ඕනේ අච්චාරු හදන්න ඊට දෙදී මේ වීඩියෝ එක හදනකම්වත් මට ඉන්න බෑ මේක දැක්කට පස්සේ එච්චර සුවඳයි මම පොඩ්ඩක් පෙරේතයි මේ ඒ නිසා කන ගාම වීඩියෝ එක කරමු නේ අර පොඩි එකන අහුල ගේනවා සෑහෙන විශාල ප්‍රමාණයක් වැඩලා තියෙනවා මම හිතන්නේ මේ ගස් යට කිලෝ 10 ගාණක් තියෙනවා කවුරු ප්‍රයෝජනයක් ගන්න නැහැ ඉතින් මේ අරන් ගියන මම හිතන්නේ වෙල්ද පොලේ ලොකු මිලක් තියෙනවා සියඹල කිලෝ එකක් රුපියල් 600ක වගේ මිලක් මම හිතන්නේ මෙතනම තියෙනවා ලක්ෂ ගාණක සියඹල වැටිලා ඉතින් මේ ප්‍රදේශවල තියෙන වටිනාකම මේකයි ගොඩක් වෙලාවට හැමදේම මේ කඩෙන් මිලදී ගන්න ඕනේ නැහැ ගොඩක් දේවල් තියෙනවා මේ අහුල්ලා කරලා ගස් වලින් කඩාගෙන ජීවිතේ මේ හරි සම්බරව අඩු වියදමකින් දරාගෙන යන්න එහෙනම් ඉතුරු ටික කියන්න කලින් මේ සියඹල ටිකක් කාලා අහුලගෙන ඉන්නම් මේ ඉවසගෙන ඉන්න අමාරුයි ඒකයි. ඔන්න ඉතින් අපි දෙන අර මේ සියඹල අහුලන් ඇවිල්ලා දැන් මේගොල්ලෝගේ ගෙදරට ඇවිල්ලා මේ අච්චාරු හදන්නේ. ඔන්න දැන් මුලින්ම වාචනයේ ලිපේ තියලා මේකට සීනි දාන්න මුලින්ම පැණි හදා ගන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා සීනි දාලා මේ මුලින්ම පැණි ටික හදාගෙන ඉමුනේ. මේ සියඹල අච්චාරුවට පැණි ඕනේ. සීනි ටික මේ ඔය චුට්ටක් කැරමල් වේගන එනකොට දැන් මේකට මේ වතුර චුට්ටක් කලවම් කරගන්නවා අපි. අන්න පැණියට හොඳින් හැදුනට පස්සේ ඒකට අපි කෑලි මිරිස් දානවා. ඊළඟට ලුණු වතුර දැම්ම ඇති වෙන්න. ඊළඟට තමයි මේ සියඹල ටික කලවම් කරගන්න යන්නේ. පේනදී සියඹල කලවම් කරලා තියෙන මේක මේ පැණි රස, දැවිල්ල, ලුණු රස ඔක්කොම තියෙනවා මේ හොඳ රහ පාටයි දැම්ම මට නම් පෙරේතකම එනවා. චුට්ටකින් තව වෙඩි වෙලාවක් යන්නේ මේක හදාගෙන ඉවර කරන්න. ගොඩක් අහුලගෙන ආවා අපි මේ උනට මම මගින් කාලම මේ සියඹල ටික ඉවරයි මෙච්චර ඉතුරු දැන්. ඔන්න සියඹල අච්චාරුව හැදුවට පස්සේ පේන විදි වලට පේනවා ඇති මේ දැන් අපි දෙන්න මේක කණ්ඩත් ලස්සන තැනකට යන්නේ. මෙයා මාව එක්කන් යන්නම් කිව්වා. එතනට ගිහිල්ලාම මේ වීඩියෝ එක අන්තිමට එක් කරලා ඉවර කරමු. ඔන්න අපි දෙන්න මේ ඇවිල්ලා අවසානයේ ඇවිල්ලා තියෙන තැන පේනවා ඇති මේ විශාල වැවක් වලට ආවා. ඉතින් මේක පිට්ටනියක් වගේ පෙවුනට මේ වතුර තියෙන තනිකරම. සම්පූර්ණ වතුර තියෙන්නේ මේ හදාගත්ත සියඹලත් තරන් ආවේ. නියම රහයි. කියන්න බැරි තරම් රහයි. ඔයාලට පෙනෙනද බලන්න මෙතන මේ මාළු අතින් අල්ලන්න පුළුවන් මේ ආලව. රංචු ගණන් ඉන්නවා. ඉතින් දැන් අපි තව චුට්ටකින් ගිහිලා නාල කරලා තමයි මෙතනින් යන්නේ මේ ගෙනාව ඔක්කොම ටික කහලා. හොඳ අත්දැකීමක් මේ පුංචි පුතත් එක්ක දවසේ ගත්තේ මේ ඊළඟ වීඩියෝ එකත් එයා කිව්වා ලස්සන වීඩියෝ කීපයක් කරමු කියලා එකක් හේන් වට්ටක්ක පොළවේ වල්ලලා ආහාරයට ගන්නේ කොහොමද කියන එක. ඒක මේ පිළිකා වගේ රෝග ගොඩකට ගුණදායී ආහාරයක්. රහ මේක මේ පැත්තේ කොස් වාරේ මේ දවස්වල. ඒ නිසා මේ කොස් කූරු ගාමු කිව්වා. මේ පැත්තේ කට්ටිය ගොඩක් ප්‍රචලිත ආහාරයක් මේ කොස් කූරු ගානවා කියන එක. වැඩි ගණන් ගන්න එපා මේ ඇගිල්ල ඉව කන එක එච්චර රහයි මේක. ඒ නිසා අපරාධේ චුට්ටක තපතේ දාන එක. ඉතින් මේ වැවෙත් පුංචි වීඩියෝ කීපයක් පෙන්වලා යන්නම් පෙන්වන්න පුළුවන් දර්ශන ටික. විශාල කරුවක් තියෙනවා වහින්න යන්නේ. හැබැයි ඒ නිසා හොඳ අත්දැකීමක්. ඒ නිසා මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද මේ channel එක පටන් ගන්න තාම ටික දවසයි. මම හිතන්නේ මාස එක වගේ කාලයක්. අද වෙනකොට views ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා channel එකේ. ඉතින් මේ channel videos බලනවා නම් ඔයාලා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම්